ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා Welcome back to my YouTube channel. ඔන්න අද මම අරගෙන ඉන්නේ මගේ යාළුවෝ එක ගෙවිච්ච ලස්සන දවසක්. අද vlog එක පොඩ්ඩක්වත් බෝරින් නෑ. ඉතින් අන්තිම වෙනකම බලන්න. අද ස්පෙෂල් ඩේ තමයි මගේ යාළුවෝ ඔක්කොම අද අපේ බෝඩින් එකට ආවා. දැන් ඔය මේ දෙන්න රැට උයන්න බඩු අරන් එනවා. ඊට පස්සේ කට්ටිය මුලින්ම වැඩ පටන් ගත්තා. මොකද ඔක්කොටම කලින් රැට කාලා ඉන්න එපා. ඉතින් අපි කට්ටිය බලන්නකො කට්ටිය හෝ ගාලා වැඩ චිකන් කපනවා හාල් හොදනවා එක වැඩවල කට්ටිය අද ඒ වැඩ ඇස්සේ කවිනි ඇවිල්ලා අපිට පොඩි බඩගින්නට සේවරි නට්ස් බෙදනවා ඔන්න කවිනි තමයි අද අපේ මේන් චෙෆ් ඒ ඇස්සේ පැත්තකින් අර දෙන්න කෝලම් කරනවා අර පේනවනේ ඔක්කොම කපනකොටන වැඩ ටික ඉවරුනහම තමයි රශ්මි ආවේ කට්ටියම දැන් තේ බොනවා චිකන් හදන එක තමයි අද අපිට තිබ්බර මේන්ම ඩිෂ් එක. ඒ උනාට තින් චිකන් විතරක්ම කන්න බෑනේ. පස්සේ මම පරිප්පුවක් හැදුවා. ඒ අතරේ අපි හාල් දෙකක් ලිපේ තියාගත්තා. හරිද? මේ හරිනේ. චිකන් ටික මේ විදිහට මේ පැත්තේ සීසන් වෙන අතරේ අපි තීරණය කළා පරිප්පු එක හදන්න. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු කොහොම හරි කතාවෙන් පරිප්පු එක හදාගත්තා. මේ වෙද්දි අපේ බත් එකත් ඉදිලා තිබ්බේ. අන්තිමට අපේ හැදුව චිකන් එක ඇත්තටම චිකන් එකේ මේන් ක්‍රෙඩිට් එක යන්න ඕනේ කවිනිට. එයා තමයි රසටම චිකන් එක හැදුවේ. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය මේ ඉන්නේ අපේ හිච්චි චෙෆ්. තවමත් නැය තමයි බලන්නකෝ යාළුවා අපේ චිකන් එක හැදෙන විදිය. අපි වෙන අතර මේ කට්ටිය බලන්නකො බර සාකච්ඡාවක. මේ වෙද්දි චිකන් එක හදලා ඉවරයි. දැන් ඔන්න ලුණු ටික බෙදලා ඉවර කරනවා. ලුණු ටික නම් බත් එකට දාන්න. දැන් අපි ඔය කිචන් එක අස් කරනවා. මේ වෙද්දි නම් ඔක්කොම කෑම හදලා ඉවරයි. A few moments later. ඔන්න ඔය හාපැටියට පුදුම දෙයක් දෙන්න අපේ කට්ටිය ඔය අද දවස ඉවර වෙනකම බලන්නකෝ. ඔන්න ඔය විකාර කර ඉද්දී අන්තිමට අපිට බඩගිනි වෙලා දැන් ඔන්න කන්න තමයි යන්නේ. බලන්නකෝ අපේ අද ඩිනර් එක කොහොමද කියලා. අපේ බෝඩිමේ ඉතින් 7-8 දෙනෙක්ට ගන්න පිගන්නේ නෑනේ. ඊට පස්සේ අපි ඔය ලොකු කොල්ලයක් කියලා දැන් කට්ටිය මේකට දාන් කන්න තමයි යන්නේ. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ඔය තියන්නේ අද අපේ ඩෙසර්ට් එක. New Year.
Rashmi. Happy New Year. Happy New Year. Amu aragan kali. Okay, Kim. Happy New Year. Saumya. Okay. Baika akase. Nilaganna sisiyama sitse. Odagenna evanama kavadadu. Pirindu malayan. බලන්නකෝ අපේ සෞම්‍යයාගේ ලස්සන සින්දුව. ඊට පස්සේ අපි පැය දෙක තුනක් පිස්සෝ වගේ ඔන්න විදිහට ඩාන්ස් කර කර හිටියා. යන්නකෝ අර හා පැටියට දෙන වදේ ඔය කට්ටිය. मन मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 පස්සේ අපි කට්ටිය පීකේ බලන්න ගත්තා. හැබැයි ඉතින් ඉවරනකම් බැලුනේ. හැබැයි කට්ටියට අන්තිමට නිින්ද ගියා. 6.5 hours later. ඔය ඉතින් පහවදා උදේම නැගිටලා අපි කිරි හදලා දුන්න අර කට්ටියට. රාශ්මි මොකක් හරි ඔය බර කතාවක් කියනවා තේ බොන ගමන්. සෞම්‍යයි තේජානි උදේම හොස්ටල් එකට ගියා. ඒ දෙන්නත් උදේට බත් කාලා ටක් ගාලා ගියා හොස්ටල් එකට. බයි. ඒ දෙන්නව පල්ලෙහාට ගිහින් දාන්න මායි නෝනී ගිහිල්ලා දැන් ඔය අපි දෙන්න එනවා. කියන්න අමතකුණා ඔන්න ඉතින් පහවදා තිබ්බේ පොයේ දවස. ඊට පස්සේ අපි කට්ටිය වෙහෙරෙන්නේ පන්සල් යන්න තීරණය කළා. අපි කට්ටිය කාලා හැම ටක් ගාලා පිටත් වුණා දවල් වෙන්න කලින්. අපේ කට්ටියට ATM එකට යන්න ඕනේ කියලා ආයි කැම්පස් එක ළඟට ගිහිල්ලා තමයි වෙහෙරෙන පන්සලට යන්න උනේ. අර දෙන්න එනකන් අපි දෙන්න මෙතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නවා. කැම්පස් එක ළඟින් බස් දෙකක යන්න ඕනේ වෙහෙරෙන පන්සලට. ඔන්න අපි දැන් පන්සලට ආවා. उयरे उयरे उन्हें विड़े दबम उयरे परिदायड़ी अड़गे अड़गे उन्हें विड़े दबम अड़गे अड़गाय इल्लड़ी कन्नड़गा कालड़गा पुन्नड़गा தென்னழகாயோ தேடி செல்லும் விரலழகாயின் கைகள் கோர்த்த கொள்ளும் விதமழகா உயிரே உயிரே உன்னை விட අපි කට්ටිය ඔතෙන්ට වෙලා පන්සිල් අරගෙන ඊට පස්සේ පහළ තියෙන අර ලස්සන සිතුවම් ගේට ඇතුල් වුණා. அழகே அழகே உன்னை விட எதுவும் அழகே அழகாய் இல்லையடி මේ වහලේ තියෙන චිත්‍ර කොහොම ඇඳලාද කියලා නම් අපිටවත් හිතා ගන්න බෑ. මාරම ලස්සනට ඇඳලා තියෙන ওই චිත්‍ර. பொன்னழகா தென்னழகா எங்கேயோ தேடி செல்லும் விரலழகாயின் கைகள் கோர்த்த கொள்ளும் விதம் ඒ කාලේ ඔය චිත්‍රවලට ෆන් කරපු අය අතර අපේ පැත්තේ කෙනෙක් ඉතින් මම ඒක තමයි වීඩියෝ කරන්නේ. පන්සලේ පින්කට ඔක්කොම හදලා තියෙන ඔය විදිහට ඔය ළමයින්ගේ කටවල් ඇතුළට සල්ලි දාන්න.
ඊට පස්සේ අපි ඔය බුදු පිළිම වහන්සේගේ පිටිපස්සෙන් උඩටම නගින්න පුළුවන්. අන්න එතෙන්ට යන තමයි ඔය යන්නේ. உயிரே உயிரே உன்னை விட எதுவும் உயிரை பெரிதாயடி அழகே அழகே உன்னை விட எதுவும் அழகே ඒ නගින හැම ප්ලේ එකක් ගානෙම ඒ බුද්ධ රූපේ මාර ලස්සනට පේනවා. දැන් අපි ඉන්නේ ඔය උඩම තට්ටුවේ. එතෙන්ට මාර ලස්සනට පරිසරය වගේම පිටිපස්සේ යන රේල් පාරක් පේනවා. அழகாய் எங்கேயோ தேடி செல்லும் விரல் அழகாய் என் கைகள் கோர்த்து கொள்ளும் விதம் அழகா உயிரே உயிரே உன்னை விட எதுவும் உயிரை අපි ඉතින් ඔය ලස්සන පරිසරය විඳ විඳ බල බල ඉඳලා කවිනිවත් එයාගේ බෝඩිමට දාලා අපි එයත් එක්කම ගිහිල්ලා හැම කාලා අපේ බෝඩිමට එන්න පහ පිටත් වුණා. මොකද අපිට රෑ පාඩම් වැඩ කරන්න තිබ්බා. මෙතන අපේ නෙත්මී දිශානි අක්කයි අඩුයි. ඒ දෙන්න හිටියනම් කම්ප්ලීටඩ් අපේ කට්ටියම ඊයේ. අනේ ඔතන ලස්සන හෙයා ක්ලිප්ස් තිබ්බා. අපි කට්ටියම ඔය බල බල හිටිය. මං ඔතනින් කීපයක් ගත්තා. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් අර එකකට එකක් මාරට අසනයි. ඉතින් අද vlog එක කොතනින් ඉවරයි. Thank you for watching.